කම්කරු අමාත්‍යංශ විදියටත් ඒ වගේම කම්කරු අමාත්‍යංශයේ තිබෙන විශාලතම දෙපාර්තමේන්තුව තමයි මේ කම්කරු දෙපාර්තමේන්තුව. ඉතින් අපි හිතනවා අපිට මේ රටේ වැඩ කරන ජනතාව වෙනුවෙන් වගකීම් රැසක් පැවරලා තිබෙනවා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා කම්කරු දෙපාර්තමේන්තුව හරහා අපේ රටේ වැඩ කරන ජනතාවගේ තිබෙන ප්‍රශ්න ගැටලු වලට විසඳුම් හොයන්න ඕන කරන ඉදිරි ක්‍රියාමාර්ග රැසක් ගන්න විශේෂයෙන්ම අපේ කම්කරු නීතීන් වෙනස් කරන්න අපි දැනටම සැලසුම් කරලා තිබෙනවා. ඒ වගේම තමයි සමහර සම්මුතීන් අපේ රටට තවදුරටත් අපි ඒවා අපරානුමත කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම වැඩබිම් තුල කාන්තාවන්ට මුහුණ දෙන්න සිදු වෙලා තිබෙන විවිධ හිංසනයන් ප්‍රචණ්ඩත්වයන් පිළිබඳව ඒ වගේම ළමා ශ්‍රමය පිළිබඳව ආදී වශයෙන් විවිධ සම්මුතීන් අපේ රට තුල අපරානුමත කළ යුතු තිබෙනවා. ඒ පිළිබඳවත් අපි අවධානය යොමු කරලා තිබෙනවා. අපි කම්කරු අමාත්‍යාංශ ලෙස විශේෂයෙන්ම දැන් පසුගිය කාලේ අපිට හෙළිදරව් වුණා අපේ රටේ ආයතන රාජ්‍ය අර්ධ රාජ්‍ය ඒ වගේම පෞද්ගලික ආයතන 22450කට වැඩි ප්‍රමාණයක් EPF අරමුදලට දායක වෙලා නැහැ. ඒ අරමුදල් ගෙවලා නැහැ. මේ වන විට බිලියන 36කට ආසන්න මුදලක් තිබෙනවා නොගෙවන ලද EPF නොගෙවන ලද EPF අරමුදල්. ඒ නිසා මේවා පිළිබඳව අපි ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්න බලාපොරොත්තු වෙනවා. අද දවස තුල අපේ ආයතනයේට අලුතෙන් කම්කරු කොමසාරිස් ජෙනරාල් තුමියක් අද දවසේ වැඩ බාරගත්තා. ඉතින් එතුමියත් සමග ඒකබද්ධව කම්කරු දෙපාර්තමේන්තුවේ සියලුම නිලධාරීන් කොමසාරිස්වරුන් ඒ වගේම කම්කරු නිලධාරීන් මේ ආදී සියලු අය ඒකබද්ධ කරගෙන අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ ආයතනය වඩාත් සේවකයින්ට වඩාත් හිතකර වඩාත් සුබදායී පරිසරයක් නිර්මාණය කරන්න ඕන කරන ක්‍රියාමාර්ග රැසක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ඉදිරියේදී මේ සතිය තුලම අපි අපේ ඩිජිටල් අමාත්‍යාංශයත් සමග ඒකබද්ධව වැඩසටහනක් අපි යොදාගෙන තිබෙනවා. ඒ හරහා අපි බලාපොරොත්තු වෙනවා මේ බොහෝ කටයුතු ඩිජිටල් කරණය කරන්න. ඒ හරහා අපි හිතනවා මේ තුල සිදුවෙමින් තිබෙන විවිධ ගැටලු බාධාවන් සහ සමහර ආක්‍රමිකතාවයන් වළක්ව ගන්න ඕන කරන පියවර තබන්නත් පුළුවන් කියලා අපි විශ්වාස කරනවා.